හෙලෝ කොහොමද ඔයාලට මං අද හදාගන්න යන්නේ පැණි ආප්ප ටිකක්. බලන්නකෝ මම තෙතහාල් පිටි ටිකක් ගෙනල්ලා තිබ්බා. මං ඒකෙන් තෙතහාල් පිටි කප් එකක් ගත්තා. ඒකටම මම ගත්තා ඒ හා සමානව පොල් කප් එකක්. ඒකට මම එකතු කරා ආප්ප සෝඩා හැන්දකුයි ඊස්ට් ටිකක්. ඒක මගේ ප්‍රමාණයක් නම් මං හැඳි වලින් ගන්න නැහැ. මං ඒ ප්‍රමාණයට ඊස්ට් ටිකකුත් එකතු කරා. ඒකට එහෙම එකතු කරලා මම අද ලුණු දාන්නේ නැහැ මේකට. මම ඒකට වතුර ටිකක් දාලා මේ ආප්පවල මේ හාල් පිටි ටික පෙගෙන්න ඕන නිසා මම මේක යදලා තියාගන්නවා. මේක පිපෙන්න ඕනනේ. මම ඒ නිසා සීනි ටිකකුත් දාලා වතුර ටික දාලා අනලා මේක පිපෙන්න මම තියාගන්නවා. මේක මම රෑට තමා මේ පිටියක යදලා තියන්නේ. මම ආප්ප හදන්නේ පහවදා උදේට. මම වතුර ටික දාලා ඒක යදලා තිබ්බා. මම මේකට තව එකතු කරන්න ඕනේ පැණි. මම පැණි එකතු කරන්නේ ඒක හෙට උදේට. මේකට බිත්තරයක් දාගන්න පුළුවන්. ඔයාලා ආප්ප හදන තාච්චුව අපි පදම් කරලා තියෙනව නම් ඕනේ නැහැ. නැත්තම් බිත්තරයක් මේකට එකතු කරගන්න. මගේ ආප්ප තාච්චුව පදම් කරලා තියෙන නිසා මම මේකට බිත්තර එකතු කරන්නේ නැහැ. මම දැන් මේ උදේ අරගත්තා පිටි එක. මම දැන් ඒකට පොල් කිරි ටිකක් එකතු කරලා මේක හදාගන්නවා. ඒකට ඒ වෙලාවේ මම ලුණු ටිකකුත් ඒකටම එකතු කරා. දැන් මම මේ ආප්ප පිටියකට දාගන්න පැණි ටිකක් හදාගන්නවා. මම සීනි ටිකක් තියලා පැණි ටිකක් හදාගන්න තමයි මම ලෑස්ති. සීනි ටික කැරමල් කරලා මම මේකෙන් පැණි ටිකක් හදාගෙන ආප්ප මිශ්‍රණයට එකතු කරනවා. එකතු කරාට පස්සේ තමයි ආප්ප ටික අපි හදාගන්නේ. සීනි ටික මං කර වෙනවට මේක තිත්ත රසක් එන හින්දා මම මෙහෙම හැඳි ගාලා මේ ටික කැරමල් වෙන්න දෙනවා. මේ ටික සීනි ටික කැරමල් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නේ උණු වතුර ටිකක්. දැන් සීනි ටික කැරමල් වෙලා තියෙන්නේ කළු පාටයි. නැත්තම් පැණි ටික පාට වෙනස් වෙන්නේ නැහැනේ. මම ඒකට උණු වතුර ටිකක් එකතු කරලා තියාගෙන ඒ මිශ්‍රණය මම හාල් පිටියකට දාගත්තා. මේකේ වීඩියෝ එක නැහැ. මෙන්න මේ විදිහට තමයි මම එහෙම පැණි එක පිටියකට එකතු කරලා මම මෙන්න මේ විදිහට තමයි පැණි ආප්ප හදාගත්තේ. බලන්නකො මේක හරිම රසයි. මේ ආප්ප කන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මාර රසයි. ඔයාලත් හදලා බලන්න. මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක්ම ස්තුතියි. I say copyright free music like a